ආයිබෝන් ඔන්න ඉතින් කාලයකට පස්සේ වීඩියෝ එකකින් ඔයාලට පොඩි ගාණක් කියලා දෙන්න හිතුවා. ඉතින් ගොඩක් ළමයි මේ දවස්වල මගෙන් අහලා තිබ්බා සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණය හොයන විදිහ පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණය හොයන්න කොහොමද කියලා. ඉතින් පිළිවෙලට මුලින් ඉඳන් වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට සාමාන්‍ය පිළිබහයට අනිවාර්යම වෙන ගාණක්. ඉතින් මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේ කොටස මම ඔයාලට පැහැදිලි කරන්න අපේ පේපර් ක්ලාස් එකේ දෙවෙනි පේපර් එකේ එක පත්‍රයේ 19 වෙනි ගාණ උදාහරණයට ගන්නවා. ඉතින් පේපර් එක තියෙන ළමයි අරන් බලන්න. ඉතින් කාට හරි පේපර් එක ඕන නම් මට WhatsApp message එකක් දාලා පේපර් එක ඉල්ල ගන්න. WhatsApp නම්බරේ උඩ තියෙනවා. හරි. ඉතින් අපි වැඩි කතා නැතුව යමු ගානට. හරි. එයා පුතේ ගානේ කියනවා 0.3 හා 2.5 ලක්ෂ හරහා යන 0.3 හා 2.5 ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය හොයලා දෙන්න කියලා. හරි. ඉතින් මේ ගාන හදද්දී පොඩි පියවර ටිකක් අපිට ඕන වෙනවා. ඉතින් මම ඔයාලට පියවර විදිහට මේක කියලා දෙන්නම්. හරි. පළවෙනි පියවර විදිහට ඔයාට සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණය නම් හොයන්න දෙන්නේ ඔයාගේ ඔළුවට එන්න ඕන සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණය මොකක්ද? පොදු සමීකරණය y සමානයි mx ධන c. සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණය එහෙම නැත්නම් පොදු සූත්‍රය y සමානයි mx ධන c කියලා ඔයාගේ ඔළුවට එන්න ඕන. ඉතින් අපි දන්නවා ඕනම ප්‍රස්ථාරයක මේ y කියන කෙනයි මෙන්න මේ x කියන කෙනයි විචල්‍ය. එයා ඕනම වෙලාවක වෙනස් වෙනවා. ඉතින් සරල රේඛීය ප්‍රස්ථාරයක මෙන්න මේ m කියන කෙනයි C කියන කෙනයි නියතයි. ඉතින් එතකොට අපි සරල රේඛීය ප්‍රස්ථාරයක් හොයද්දී සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණය හොයද්දී අනිවාර්යෙන් මෙන්න මේ y සමානයි mx ධන c ආකාරයේ සමීකරණයක් තමයි එන්නේ කියලා අපිට ඔළුවට එන්න ඕනේ. ඊට පස්සේ අපි දන්නවා දැන් කොහොමත් අපි y ටගයක් ගන්නෑ y වෙනස් වෙන නිසා. ඒතකොට අපිට උදාහරණයක් විදිහට උත්තරේ දෙන්න ඕන y සමානයි 3x ධන 2 y සමානයි ඍණ x ඍණ 3 y සමානයි ඍණ 4x ධන 5 මෙන්න මේ වගේ උත්තරයක් තමයි අපිට ලැබෙන්න ඕනේ. මේවට භාග සංඛ්‍යා එන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට කියනවා ඊට පස්සේ අපේ පළවෙනි පියවර මොකක්ද? අපේ ඔළුවට එන්න ඕන සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණයක් නම් හොයන්න දෙන්නේ y සමානයි mx ධන c ආකාරයට තමයි මේ සමීකරණය එන්න ඕනේ කියලා. හරි. ඊට පස්සේ මම කියලා තියෙනවා ඔයාට ඔයා මේ ගාණෙදි හොයන්න ඕනේ මෙන්න මේ m කියන කෙනයි මෙන්න මේ c කියන කෙනයි විතරයි. හරි. ඊට පස්සේ අපිට තියෙන සමීකරණය ලියන්න. හරි. මම කියන්නම් ඉස්සරලා මේ c කියන්නේ මොකද්ද? පුතේ මේ c කියන්නේ ප්‍රස්ථාරයේ මොකක්ද? එහෙම නැත්නම් සරල රේඛාවේ මොකක්ද? අන්තක්ඛණ්ඩය. මොකක්ද මේ අන්තක්ඛණ්ඩය කියන්නේ? පුතේ අන්තක්ඛණ්ඩය කියන්නේ ප්‍රස්ථාරය y අක්ෂයේ ඡේදනය කරන තැන. එහෙම නැත්නම් අපි කොහොමද දැන් ප්‍රස්ථාරයක් අඳිමුකෝ? අපි ගමුකෝ දැන් මෙයා x මෙයා y නේ. එතකොට අපි උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ඇන්දොත් මෙන්න මේ y අක්ෂයේ කපන තැන තියෙන්නේ. අපි මෙහෙම ප්‍රස්ථාරයක් ඇද්දොත් මේ y අක්ෂයේ කපන තැන තියෙන්නේ. මෙන්න මෙයාට තමයි අපි c කියන්නේ. මෙන්න මෙයාට තමයි අපි c කියන්නේ. එතකොට හොඳට මතක තියාගන්න මොකක්ද ප්‍රස්ථාරයක c කියන්නේ අන්තක්ඛණ්ඩය. මොකක්ද ඒ අන්තක්ඛණ්ඩය කියන්නේ? ප්‍රස්ථාරය y අක්ෂයේ ඡේදනය කරන තැන. එහෙම නැත්නම් ඔයාට මෙහෙම කියන්න පුළුවන්. පුතේ හොඳට බලන්න මේ ප්‍රස්ථාරය x බිඳුව වන තැන. දැන් අපි දන්නවනේ කොහොමත් මේ ප්‍රස්ථාරය y අක්ෂයේදී මේ y අක්ෂයේදී x යගේ බිඳුවයිනේ පුතා. මෙතන x බිඳුවයිනේ. එහෙනම් අපිට මේ අන්තක්ඛණ්ඩය කියන එක නම් මෙහෙමත් කිව්ව හැකි. කොහොමද? ප්‍රස්ථාරයක x බිඳුව වන විට y ගේ අගය මොකද්ද? x බිඳුව වන විට y ගේ අගය. හරි. එතකොට පුතා ඔයාට ඉස්සල්ලාම අපි අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය හොයාගන්න වෙයි. එතකොට අන්තක්ඛණ්ඩය හොයද්දී එක්ක එයා ප්‍රස්ථාරයේ ඇඳලා කෙලින්ම දෙනවා අපිට y අක්ෂය කැපෙන තැන ගන්න. එහෙම නැත්නම් මම ඔයාලට කියවන ප්‍රස්ථාරයේ x බිඳුව වන y ගේ අගය. x බිඳුව වන විට y ගේ අගය තමයි මෙන්න මේ අන්තක්ඛණ්ඩය කියන්නේ. හොඳට බලන්න මේ ගානේ එයා අපිට x බිඳුව වෙන කෙනෙක් දීලා තියෙනවා. එයා x බිඳුව වෙන කෙනෙක් අපිට දීලා තියෙනවා. එහෙනම් අපි දන්නවා x බිඳුව වන විට y ගේ අගය තමයි ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය කියන්නේ. එහෙනම් අපි දන්නවා c සමානයි කීයද? මේ ප්‍රස්ථාරයේ c සමානයි 3යි. මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. දැන් අපි m හොයන්න ඕනේ. අපි දන්නවා m කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය හොයන්නේ කොහොමද? අනුක්‍රමණය අපි හොයන්නේ y වෙනස අනුක්‍රමණය අපි හොයන්නේ y වෙනස බෙදනවා පුතාලා x වෙනසින්. y වෙනස බෙදනවා අපි x වෙනසින්. හරි. x වෙනස බෙදනවා y වෙනසින් කියලා ලිව්වොත් ගාන වර්ධිනවා. හරි. හොඳ මතක තියාගන්න. y තමයි අපි x කින් බෙදන්නේ. හරි. අපි y වෙනස විදිහට අපි දැන් මෙතන හොයන්නේ කොහොමද? මේ y අක්ෂයේ ඛණ්ඩාංක දෙක තියෙනවනේ. මේ ලක්ෂ දෙකේ y ගේ අගයන් දෙක තියෙනවනේ. මෙන්න මේ y ගේ අගයන් දෙක අතර වෙනස තමයි y වෙනස කියන්නේ. හරි. මෙතනදී අපි දන්නවා y 3යි මෙතනදී 5යි. එහෙනම් මම ලියනවා 3 ඍණ 5 බෙදීම මේ y ගේ වෙනස 3 ඍණ 5නේ. හරි.
ඊළඟට අපි දන්නවා x වෙනස කියන්නේ මේ බිංදුව ඍණ 2. බිංදුව ඍණ 2. හරි. හොඳට මතක තියාගන්න පුතාලා. අපි මෙයාගෙන් මෙයා අඩු කරලා y වෙනස හෙව්වනම් x වෙනස හොයද්දී අනිවාර්යෙන් මෙයාගෙන් මෙයා අඩු කළ යුතුමයි. හරි. එතකොට අපිට එනවා මෙතන 3න් 5ක් ගියාම කීයද? 3න් 5ක් ගියාම 3න් 5ක් ගියාම 2යි. 3න් 5ක් ගියාම 2යි. නමුත් මෙතන 3න් ඍණ 5ක් නේ පුතා. 3න් 5ක් නේ අඩු කරන්න තියෙන්නේ. ඒ හින්දා අපි ඍණ කියලා දානවා. 3න් 5ක් අඩු කරාම ඍණ 2යි කියලා ඕනම ළමයට තේරෙනවානේ. හරි. දැන් යට අපි ගත්තොත් බිංදුවෙන් 2ක් අඩු කරාම කීයද? බිංදුවෙන් 2ක් අඩු කරාම ඍණ 2යි. දැන් මෙතන 2 2කින් බෙදුවාම අපිට උත්තරේ විදිහට එනවා 1යි ඍණයි බෙදුවාම ධන කියලා අපිට උත්තරේ එනවා. හරි. ඔයාට දැන් කාට හරි හිතෙන්න පුළුවන් මෙහෙම සර් මේකේ 5න් 3ක් අඩු කරලා ගන්න බැයිද? හරි. අපි එහෙමත් හදලා බලමුකෝ මේ 5න් 3ක්. 5 ඍණ 3. 5 ඍණ 3 බෙදීම. එහෙනම් x උත් මෙයාගෙන්මයි ගන්නෙ. අපි ගන්නවා 2 ඍණ බිංදුව කියලා. හරි. 5න් 3ක් අඩු කරාම කීයද ළමයි? 5න් 3ක් අඩු කරාම 2යි. 5 ලොකුයි 3 කුඩායිනේ. එහෙනම් ඍණ සංඛ්‍යාවක් ඉන්නේ නැහැ. හරි. දැන් මෙතන 2කින් බිංදුවක් අඩු කරත් එක නැතත් එකයි උත්තරේ 2 කියලාම අපිට එනවා. එතකොට 2 2කින් බෙදුවාම අපිට එනවා ඒ ධන 1යි කියලා. හරි. දැන් අපි දන්නවා C එහෙම නැත්නම් අන්තක්කඩය 3යි m අනුක්‍රමණය කීයද? අනුක්‍රමණය ධන 1යි කියලා එනවා. හරි. දැන් අපිට ලියුව හැකි y සමානයි mx ධන c නම් y සමානයි m කියන්නේ ධන 1යි m කියන්නේ ධන 1යි x කියලා අපිට එනවා. ඊළඟට ධන c කියන්නේ 3 එහෙනම් ධන 3 කියලා අපිට ලියුව හැකි. හරි. මේක අපිට එක දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. මෙයා අපිට ලියන්න පුළුවන් y සමානයි x ධන 3 කියලා. y සමානයි x ධන 3 කියලා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ ගාන හදාගන්නවා. මේ ගාන හරියට අවබෝධ වෙනකම් මේ වීඩියෝ එක බලන්න. එකපාරක් බලන්න දෙපාරක් හරි බලලා මේ ගාන වල දාගන්න. මොකද අනිවාර්යෙන් ඔයාලට විභාගෙට මේ වගේ ගානක් එනවා. හරි. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. පොඩි දැනුවත් කිරීමක් තියෙනවා. අපි මේ මාසයේ මුල ඉඳන් පටන් ගන්නවා 2026 සාමාන්‍ය පෙළ ළමයිට රිවිෂන් පන්තිය. ඉතින් ඔන්ලයින් විදිහට තමයි පටන් ගන්නෙ. ඉතින් ඒ සම්බන්ධ විස්තර වුණත් ඔයාලට දැනගන්න උඩ තියෙන WhatsApp නම්බර එකට මේ නම්බර එකට මැසේජ් එකක් දාලා අහගන්න. හරි එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ආයිබෝවන්.